රාජ්‍ය භාණ්ඩාගාරය විදේශීය රටවල ණය ආපසු ගෙවීමේදී ඩොලර් මිලියන 2.5ක වංචාවක් සිදුවීම පිළිබඳ කතාවේ කවුරුත් මතු නොකරන ප්‍රශ්න 8ක් අපිට මතු කරන්න තියෙනවා. ප්‍රශ්න අංක 1. සියලුම බහුපාර්ශ්වීය ණය හැරුණු කොට සියලුම අනිකුත් ණය ගෙවීම නතර කර තිබෙන පසුබිමක ආණ්ඩුව විසින් ඕස්ට්‍රේලියාවේ ආයතනයක පමණක් ණය ගෙවුවේ කොහොමද? ප්‍රශ්න අංක 2. මේ ණය ගෙවන අවස්ථාවේ තුන්වන පාර්ශ්වයකට මුදල් ගැනීමේ අවදානමක් තිබෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනතුරු ඇඟවීමක් කර තිබියදී එය නොසලකා කටයුතු කළේ කවුද? ප්‍රශ්න අංක 3. 2025 වසරේදී ඉන්දියාවේ ආයතනයකට ණය ගෙවීමේදී මෙසේ තුන්වෙනි පාර්ශ්වයකට යෑමේ අවදානමක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා. එහෙමනම් ඒ අනතුරු ඇඟවීම කරපු අතර අපිට පේනවා ඉන්දියාවේ ආයතනයකටත් ණය ගෙවීම නතර කර තිබෙදී ආපසු ණය ගෙවීමක් කර තිබෙනවා කියලා. එහෙම ගෙවන්න බලය දුන්නේ කවුද? ඊළඟට මෙතන මේ හැකරුන් ගගා ඇත්ත කතාව වසා දාන්න උත්සාහ කරාට මෙතන හැකරුන් විසින් හැක් කිරීමක් සිද්ධ වෙලා නැහැ. මෙතන වෙලා තියෙන්නේ ණය ගෙවන ආයතනයේ ගිණුම් අංකය මාරු කරලා විද්‍යුත් තැපෑලෙන් එවපු තොරතුරක් අනුව වෙනත් අංකයකට මුදල් ලැබීමක්. එතකොට එහෙම මිසක් මුදල් යන අතරමඟදී හැක් කිරීමෙන් වෙන ගිණුමට ලබා ගැනීමක් නෙවෙයි. අප විසින්මයි ගිණුම් අලුත් ගිණුමට මුදල් යැවීම සිද්ධ කරලා තියෙන්නේ. එහෙමනම් මුදල් ලැබෙන ගිණුම් අංකය වෙනස් කිරීම අනුමත කළේ කවුද? ඒ ඇයි? ඊළඟ ප්‍රශ්නේ තමයි පස්වෙනි ප්‍රශ්නේ මෙතරම් බරපතල වංචාවක් ආණ්ඩුව මෙතරම් කාලයක් සංගවාගෙන සිටියේ ඇයි? විපක්ෂය හොයලා රටට කියනකම් ආණ්ඩුව මී කිව්වේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ පිළිබඳ විගණකාධිපතිතුමාට දැනුම් දුන්නාද නොයේසේ නම් ඒ ඇයි? ප්‍රශ්න අංක 7. විගණකාධිපතිවරයාට දැනුම් දීම පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වගකීම බාර අරගෙන ඉල්ලා අස්වෙන්නේද නොයේසේ නම් ඒ මන්ද? 8 වන අවසාන ප්‍රශ්නය රටේ මූල්‍ය පාලනයේ බාර වෙලා තියෙන පාර්ලිමේන්තුවට මෙවැනි සිදුවීමක් විසිදුවාම මුදල් අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුම්වත් කළ යුතු තිබුණා. නමුත් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා ඒ වගකීම පැහැර හැර තිබෙනවා. එසේනම් මුදල් පාලනය කරන පාර්ලිමේන්තුවෙන් මේ වංචාව සැඟවීම පිළිබඳ වගකීම බාර අරගෙන අනුර දිසානායක ජනාධිපතිතුමා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නේද නොයසේනම් ඒ මන්ද? මේ ප්‍රශ්න 8ටම ආණ්ඩුව වහාම පිළිතුරු ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම කලින් අපි සදාන් කරපු ආකාරයට හැකරුන් ගැන කියලා කතාව වහන්න ඇදුවත් භාණ්ඩාගාරයේ තුලදී චේතනාන්විතවම ගිණුම් අංක මාරු කරලා මුදල් වෙනතකට යොමු කරලා තිබෙනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මාලිමා ආණ්ඩුව බලයටපත් වීමට පෙර මෙවැනි සිද්ධියක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ නිසා මේ ගිණුම මාරු කර යවුව ගිණුම පැලවත්තේ ගිණුමක්ද කියන සාධාරණ සැකය ඕනෑම තාර්කික මනසකට ඇති වෙනවා. එතකොට දැන් ඔබතුමා කියන විදිහට දැන් මේක යම් කිසි විදිහක මේ කියන්නේ වැරදීමක් වෙලා නැහැ. ඊටමතාම යම් කිසි විදිහක කෙනෙකුට පැවරීමක් කළා කියලා ඔබතුමාලා චෝදනා කරන්නේ. විශේෂයෙන්ම අපිට පේනවා මේ බැංකු ගිණුම අපි මෙතෙක් මුදල් ගෙවමින් තිබුණු බැංකු ගිණුම වෙනුවට වෙනත් බැංකු ගිණුමට මුදල් කියලා තියෙනවා. බැංකු ගිණුමක මාරු කරන එක ඉබේ වෙන්න බෑනේ. ඒක නිලධාරීන් විසින් අනුමත කරන්න ඕනි. අලුත් ගිණුම් අංකයක් එව් බව නිශ්චිතව තහවුරු කරගන්න ඕනි. ඒ තහවුරු කිරීම වෙලා නැතිනම් එයි වගකීම ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා බාරගත යුතුයි. ඒ වගේම හොරහිතක් තිබ්බින්දනේ මේක මෙච්චර කල් සංගවගෙන හිටියේ. ඉතින් පාර්ලිමේන්තුවේ මේක සංගවීමේ වගකීම මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මැතිතුමා බාරගත යුතුයි. දැන් මේක යම් කිසි පාර්ශ්වයකට නතු වෙලා මේ මුදල් නැවත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. අපි දැක්කා අපේ ප්‍රතිචාර සංසදේ. එහෙම ලබා ගැනීමේ හැකියාවක් තිබුණොත් මේක ගැළුවක් නෑ නේද? ගැටලුවක් නැතිනේ කොහොමද? දැන් ඔබ දැන් ඔබේ දුරකථනයේ කෙනෙක් හොරකම් කරන් ගියාම දුරකථනය ලැබුණාට පස්සේ එතනින් ප්‍රශ්න ඉවර වෙනවද නැත්නම් හොරකම කළ පුද්ගලයාට දඬුවම් කරනවද? ඒ දෙකම සිද්ධ. එහෙම නොකළොත් අනාගතයේදී මෙවැනි ගනුදෙනු වෙන්න පුළුවන්. මේ හෙලිදරව් වුණේ එකයි. මෙවැනි තවත් ගනුදෙනු කීයක් සිදු වෙලාද කියලා කවුරුත්ම දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් දැන් අපි දැක්කා විවිධ පාර්ශ්ව පොලිසිය මොස්තර පැමිණිලි කිරීම කළා. කීයකට පැමිණිලි කරලා ඔබතුමාලා පක්ෂයට මේ සම්බන්ධයෙන් ගන්න තීරණය කුමක්ද? අපි හොරාගේ අම්මගෙන් පේන අහන්නෙත් නැහැ. හොරාගෙන් පේන අහන්නෙත් නැහැ. ඒ නිසා රහස් පොලිසියටවත් අල්ලස් කොමිසමටවත් පැමිණිලි කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් මේකේ මේ අමාත්‍යවරයෙක් සිටලා ඉන්න තමයි නැවත මොහොත ලේකම් විදිහට මේ පත් වුණාට පස්සේ මේ සිද්ධිය වුණා කියන චෝදනාව එල්ල කරන ඔබතුමාලා. දැන් එතුමා ඇත්තටම මේ දේශපාලන පත්වීමක් කියන පදනමේ නේද ඔබතුමාලා කියන්නේ? කලින් මෙහෙම නොවුනේ. කලින් මෙහෙම නොවුනේ නිලධාරියෙක් මේ දේ නිවැරදි කළ නිසාද? එතකොට
මේ වරද සාමාන්‍ය මෙතෙක් භාණ්ඩාගාර ලේකම් නිලධාරීන් එක්ක පරිපාලන සේවයේ නිලධාරියෙක් නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක්. හැබැයි මේ කෙලින්ම ඍජුවම දේශපාලන පත්වීමක් උට විෂය ගැන තියෙන අවබෝධය ගැන අපිට අවබෝධයක් නැහැ. ඒ වගේම විෂය ගැන අවබෝධයක් තිබුණත් ඔහුගේ අනිකුත් කළමනාකරන හැකියාව පිළිබඳවත් ඒ වගේම අවංකභාවය පිළිබඳවත් අපට අත්දැකීමක් නැහැ. ඒ වගේමයි මාලිමාවේ ඇමතිවරු පෞගේ වසර එකමාර තුල හම්බ කරලා තියෙන මුදල් කන්දරාව දැක්කම මුළු රටම ඉදිරියේ ඒක අද දන්නවා. ඒව දැක්කම අපිට ඉතින් මාලිමාවේ එතන ඉන්න එකම පුද්ගලයා වෙන භාණ්ඩාගාර ලේකම් දෙස නිතින්ම සැකේ යොමු වෙනවා. දැන් ඒ වගේම මේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහත්මයා අද සිල් ප්‍රකාශ කළා කියනවා මේ සම්බන්ධව රටාමුවේ එලි කරේ නැත්තේ මේ පරීක්ෂණ කටයුතු වලට බාධාවක් වෙනවා. මොකද මේ වංචාකාරව අල්ලගන්න බැරි වෙන නිසා කියලා. අද මේ මධ්‍යම මේ ප්‍රතිකාශයේ බලනවා අද මේ සගවාගෙන සිටියේ වංචාව කරපු අය අල්ලගන්න බැරි වෙන බවට ආණ්ඩුවෙන් කියනවා නම් එතුමන්ලගේ පච වැලට තවත් පචයක් එකතු වුණා කියන එක විතරයි කියවෙන්නේ. දැන් ඒක ගිහිලා තියෙන වෙනත් ගිණුමකට නම් ඒ ගිණුමේ අයිතිකාරයා කවුදයි කියලා දැනගන්න එක රට දැනගත්තම එවැනි වංචාවක් තියෙන බව දැනගත්තට පස්සේ අපි හිතමු කවුරු හරි දුරකථනයක් අරන් ගිහිල්ලා සංගෝගෙන ඉන්නවනම් දුරකථනේ නැති වුණා කියලා අපි දන්නවා කියලා දැනගත්තාම දැන් මේක හොයනවා කියලා දැනගන්නවා. මේක එහෙම දෙයක් නෙවෙයි. ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කිරීම. ඒක රට දැනගත්තයි කියලා ගිණුම කාගේද කියලා හොයාගන්න එකට කොහොමද බාධා වෙන්නේ? මයි මාධ්‍යවේදී මහත්තුරුන්ට තිබුණා අහන්න කොහොමද මේ බාධා වෙන්නේ කියලා. මට නම් තේරෙන්නේ නැහැ. අර කිතුලට නැග්ග එක්කෙනා කිව්වා වගේ කතාවක් තමයි අනිල් ජයන්ත ඇමතුමත් කියලා තියෙන්නේ. දැන් මුදල් බලයෙන් පාර්ලිමේන්තුව දැනුවත් නොකරන මේ දැන් මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට මේක ඇත්තටම පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් කතානායකවරයා විනය ක්‍රියාමාර්ගයක් ගත යුතු නොවේ. මම හිතන්නේ ඔය ප්‍රශ්නෙට මම කලින් උත්තර දුන්නා. කතානායකට විනය ක්‍රියාමාර්ග ගන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි මුදල් ඇමතිවරයා ඉල්ලා අස්වෙන එක. මගේ 8 වෙනි ප්‍රශ්නේ තමයි මුදල් බලයේ තිබෙන පාර්ලිමේන්තුවෙන් මේ සැඟවීම පිළිබඳ වක්කීම බාර අරගෙන මුදල් ඇමතිවරයා ඉල්ලා අස්වේද නොයසේනම් ඒ මන්ද. ඉතින් ඒ මොකද වෙන විනය පොත අර පාසල් වල විදුහල්පතිතුමා ශිෂ්‍යයන්ට දඬුවම් කරනවා වගේ විනය ක්‍රියාමාර්ග ගන්න කතානායකවරයාට බලයක් නැහැ. ඇමතිවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කළා නම් පාර්ලිමේන්තුවේ ඉවත් වේ යුතුයි. ඉවත් වුණත් නැත්නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්. ඉතින් විශ්වාසභංග යෝජනාව ගෙනාවම ඕන හොරෙක් රකින්න මාලිමාවේ සිග්නල් කණු ටික එසවෙන බව දන්න නිසා විශ්වාසභංග යෝජනාවකින් ඕව ඉවත් කරන්න බෑ. හැබැයි විශ්වාසභංග යෝජනාව ගෙනීමෙන් මේ කාරණේ සමාජගත වෙනවා. අපි දැක්කා මාලිමාවේ 153ක් අත උස්සලා බලශක්ති ඇමතිවරයාව රැක්කත් විවාදයේදී සමාජගත වෙච්ච කරුණුත් එක්ක ඇමතිවරයාට තවදුරටත් තනතුරේ ඉන්න බැරි වුණා. ඒ නිසා විවාදයෙන් දින්නත් තනතුරේ ඉන්න බැරි වුණා. මම වගේ යෝජනාව නම් විපක්ෂයේ මේ අවස්ථාවේ මුදල් ඇමතිවරයා වන අනුර දිසානායක මැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා යුතුයි.